ලස්සනම ලස්සනට ඉර බැහැගෙන යන මේ හවස් වරුවේ එන්නකො මාත් එක්ක. හවස් වරුව පුරාවටම අපි මොනවද බලමු ඉස්සරහට වෙන්නේ. මට තියෙනවා චූටි මල් වගාවක්. ඒ තරම් ලොකු එකක් නම් නෙමෙයි. ඇන්තෝරියම් මල් වර්ග 2-3ක් වගේ. හැබැයි ඉතින් ඒකට සාත්තු කරන්න නම් මට වෙලාවක් තිබ්බෙම නෑ. ඇත්තටම මට මේ මල් මැරිලාද කියලාවත් හිතාගන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ නිසා මම අද හිතුවා අනිත් වැඩ ඔක්කොම පැත්තකින් තියලා මගේ මල් වගාව ටිකක් බලනවා කියලා. ඇන්තෝරියම් මල් වලට දාන්න ඔයාලා දන්න මොනවා හරි හොඳ පොහොර වර්ගයක් තියෙනම් කියන්නකෝ බලන්න. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදන විදිය. මට තියෙනවා චූටි රැක් එකක්. ඒකෙන් තියන්න තමයි මම මේ හදන්නේ. ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදද්දී කොහොබත් එහෙම නැත්නම් අර මැටි බෝල අන්න ඒ වගේ දෙයක් මාධ්‍ය කරගෙන ඉඳන්න පුළුවන් නම් අපිට ගේ ඇතුළේ තියෙන නිසා හැමතිස්සෙම වතුර ස්ප්‍රේ කරන්න වතුර දාන්න ඕනේ. මොකද කොහොබත් වල මැටි බෝල වල ගොඩක් වතුර උරා ගන්නවා. වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි හැමදාම ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් ගේ ඇතුළේ තියන්න එපා. සතියකට දවසක් හරි පොඩි හරි එළියක් වැටෙන්න එළියෙන් තියන්න ඕන. එහෙම නැති වුණොත් කහ පාට වෙන්න බලනවා. ඔන්න මම නම් ඉතින් දැන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් දෙකම හදලා ඉවරයි. මම මේ පැල ටික ගත්තේ දියතෙන්. එක පැලයක් රුපියල් 150ක් වගේ තමයි උනේ. It helps the speaker lead his audience into the scene he described by creating an imaginary picture. Usually it's something that moves. බලන්නකෝ මේ පැලේ ලස්සන. මම හරි ආසයි මේක ගේ ඇතුලෙන් තියන්න. ඒ වුණාට මට බයයි මේක මැරෙයි කියලා. එන්නකෝ ඔයාලටත් වැදගත් වෙන දෙයක් කියලා දෙන්න. ඔයාලත් මම වගේ දවස් 5ම ඔෆිස් යන කෙනෙක් නම් උදේට නැගිටින්න උදේට උයන්න චුට්ටක් කම්මැලි නම් ඉරිද දවසට හරි සෙනසුරාදා දවසට හරි එළවලු ගෙනල්ලා හොඳට සෝදලා චුට්ටක් වේලෙන් එහෙම තියලා කපලා ෆ්‍රිජ් එකේ දාලා තියන්නකෝ. උදේ නැගිට්ටම එළවලු කප ඉන්න දෙයක් නැහැ. හරිම ලේසි. මමත් මේ හදන්නේ පුංචි ටිකයි තඹල ටිකයි රතු ලුණුයි ලොකු ලුණුයි අවුල්ස් කරපිංචි රම්පේ ඒ ටික කපලා තියාගන්න තමයි. මොකද මම සාමාන්‍යයෙන් දවස් 4කට 5කට එළවලු කපලා තියනවා. ඒක මට ඇත්තටම ලේසි. මම දැන් ඒකට පුරුදු වෙනවා. ඔයාලත් බලන්නකෝ මේ දේ කරලා කරදරයි කියලා හිතනවා නම් උයන්න හරි මහන්සි නම් දවස ගෙවන්න ඔයාලටත් පුළුවන් දවස ලේසි වෙන්න අපිටම එක දේවල් හදාගන්න. ඉතින් මේ එළවලු කපලා තියාගන්න එකත් අන්න ඒ වගේ දෙයක් තමයි. මේ තියෙන්නේ මම දැන් කපලා තියාගන්න සෝදලා චුට්ටක් වේලෙන්න තියලා වතුර තෙතමනේ අඩු වුණාම කපලා ඉවර වෙලා බොක්ස් එකට දාගන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් මම දමල නම් කපන්නේ මගේ කතුරෙන්.
මට හරි ලේසි ඒක චූටියට කපන්න පුළුවන්. මට පිහියෙන් ඒ තරම් චූටියට දමල කපන්න බෑ. මොකද තාම මම කුස්සියට අලුත් කෙනෙක්. මම හිතනවා ඔයාලත් මම මේ කරන දේ චූටි හරි වැදගත්කමක් චූටි හරි ප්‍රයෝජනයක් ඇති වෙයි කියලා. මම දැන් මේ විදියට බොක්ස් වල දාලා ෆ්‍රිජ් එකට දාන්න තමයි හදන්නේ. ඉතින් මම බුදුපහන තියන්න කලින් පුරුද්දක් විදියට ගේ අතුපතු ගාන එක කරනවා. මම හිතනවා ඒක හැම ගෙදරකම එහෙම තමයි කියලා. මං හවසට ඔය පුටු වලින් ඉඳගෙන පොතක් කියවන්න තේ එකක් බොන්න හරි ආසයි. මං හිතනවා ඒක මගේ ජීවිතේට ලස්සන මතකයක් එකතු කරාවි කියලා. ඒ වගේම තමයි ඔයාලට මගේ වීඩියෝ එකෙන් චූටි හරි වැදගත්කමක් ප්‍රයෝජනයක් තිබ්බනම් අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අදට ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.